හායාළුවනේ ඔන්න අදත්තාව රසමරස කෑමක් කරගෙන අපි හදමුදද සැන්වීච් ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේක කොහොමද හදාගන්න කියලා. මුලින්ම මම අවශ්‍ය කරන බඩු ටික ලෑස්ති කරගත්තා. මේ විදියට ලුණු, තක්කාලි, පිපිඤ්ඤා, සලාජ, ලුණු, ගම්මිරිස් කුඩු වගේ ඒවා ලෑස්ති කරගත්තා. මුලින්ම මම පාන් පෙත්තක් අරගෙන මෙන්න මේ වගේ වාටි අපි හොඳින් කපා ගන්න ඕනි. එතකොට අපිට පිළිගන්නකොට ලස්සනට පිළිගන්නන්න පුළුවන්. දැන් අපි කවුරු හරි ගෙදරට එනවා නම් ඉක්මනට අපි හදලා දෙන්න පුළුවන් මෙන්න මේ කෑම එක. මෙන්න මේ විදියට මං වාටිය හොඳින් වටේ කපා ගන්නවා. හොඳින් බලන්නකෝ. ඔන්න එක වාරේ හැම එකම මං හොඳින් කපා ගන්න ඕනේ. හැම වාටියක්ම කපා ගත්තම අපිට හදන්න ලේසියි. ඉතින් මම මේ ටික ඔක්කොම මේ විදියට කපා ගන්නවා. මෙන්න මේ වගේ ඔක්කොම කපා ගත්තන් පස්සේ මම තක්කාලි ගෙඩියක් අරගෙන මෙන්න මේ වගේ රවුන්ඩ් පෙති කපා ගන්න ඕනේ. අපිට කැමති හැටියට කපා ගන්න පුළුවන්. හැබැයි මෙහෙම කැපුවම අපිට ලේසියි. ලස්සනකුත් තියෙනවා. තක්කාලි, ලුණු මෙන්න මේ විදියට පිපිඤ්ඤා ඒ ටික ඔක්කොම අපි හරි ගන්නට කපා ගන්න ඕනේ. ඊට පස්සේ මම සෑන්ඩ්විච් හදන්නේ. මුලින්ම මම පාන් පෙත්තක් අරගෙන ඒකට අපි මයොනයිස් ටිකක් ඇඩ් කරගන්න ඕනේ. කැමති නම් අපි තක්කාලි සෝසුත් ඇඩ් කරගන්න පුළුවන්. තමන්ගේ කැමැත්ත අනුව අපි ඒක ඇඩ් කරගන්න පුළුවන් අපිට. මම මුලින්ම මයොනයිස් ටිකක් මේ වගේ ඇඩ් කරගෙන හොඳින් ඒක පාන් පෙත්තේ අතුර ගන්න ඕනේ. මේ වගේ හොඳින් පාන් පෙත්තේ අතුරගෙන අපි මේකට තක්කාලි, ලුණු, තක්කාලි ටිකක් ඉස්සලම මෙන්න මේ වගේ පිපිඤ්ඤා ඊට පස්සේ මම ලුණු කෑල්ලක් අරගෙන රවුම් විදියට කපාගෙන තියෙනවා. ඒවා ටිකක් අරගෙන මේ කුඩින් අපි දාගන්න ඕන. අපිට මේකට අපි ඔක්කොම ටික එකතු කරලා මික්ස් කරලා ඉවර වෙලා අපි මේක ගා ගන්නත් පුළුවන්. මේ විදියට හදා ගන්නත් පුළුවන් අපිට. ඊට පස්සේ අපි සලාදු කොලයක් තියලා ඒ කුඩි ලුණු ඉහා ගන්න ඕනේ. අනිත් ඒවටත් ඇතුල් වෙන විදිහටම ලුණු ඉහා ගන්න ඕනේ. ඔයගොල්ලන්ගේ රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන්. ඒත් එක්කම අපි ගම්මිරිස් කුඩු මේ වගේ එකතු කරගන්න. හොඳට හැමතැනම පැතිරෙන්න මේ විදිහට එකතු කරගන්න. ඊට පස්සේ අලුත් පාන් පෙත්ති අර අප කපාගත්ත කෑල්ලක් මෙහෙම උඩින් තියාගෙන අපි ඒක හොඳින් දෙකට පොඩ්ඩක් පොඩි කරලා හොඳින් මික්ස් වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේක හොඳින් කපා ගන්න ඕනේ. මතක ඇතුව හොඳට කැපෙන පිහියක් ගන්න. මෙන්න මේ වගේ තමයි එතකොට එන්නේ. ඇතුලේ බලන්න ලස්සනට තියෙනවා. ඒ වගේම රසත් තියෙනවා. මෙන්න මේ විදිහට අපි සියලුම ඒවා ටික හදා ගන්න ඕනේ. එකින් එක හැම එකක්ම අපි හදාගත්තන් පස්සේ අපේ කෑම එක ලෑස්ති.
ඕගොල්ලොත් මේ කෑම එක හදලා රසගුණ කියන්න අමතක කරන්න එපා. එහෙනම් අපි subscribe කරලා තියාගන්න. අපි නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. අදට මං ගිහින් එන්නම්. ඕගොල්ලන් හැමෝටම තෙරුවන් සරණයි.